ආයිබෝන් සයන්ස් ප්ලස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 10-11 විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ වන විජය විද්‍යා ප්‍රශ්න කිහිපයක් ඔබ වෙත මම මේ channel එක තුලින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අදාළ ප්‍රශ්නය description box එකට මම ඇතුළත් කරලා තිබෙනවා. ඔබට ඒ තුලින් බලා ගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රයේ අදාළ ප්‍රශ්නය උත්තර පිළිතුරු ඔබ සමග දැන් මම සාකච්ඡාව ආරම්භ කරනවා. ප්‍රශ්නය පාන් පිටි ජලයේ දියකර සාදාගත් මිශ්‍රණයකින් මිලිලීටර 2ක් පරීක්ෂණ නලයකට ගෙන එයටම සමපරිමාවක් ඇමයිලේස් එන්සයිම එකතු කරන ලදී. ඉන්පසු එම මිශ්‍රණයෙන් මිනිත්තු 20ක් තුළ සෑම මිනිත්තු 2කට වරක් මිශ්‍රණයෙන් බිඳුව බැගින් සුදු පිඟන් ගඩොලක් මත තබා අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් බැගින් එක් කරන ලදී. මෙම පරීක්ෂණය 10 ශ්‍රේණිය පළවෙනි පාඩමේ විස්තර වෙන පරීක්ෂණයක්. ඔබට නැවත සිහිපත් කරගන්න පුළුවන් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම නැවත අධ්‍යයනය කිරීමෙන්. එයට අහන පළවෙනි ප්‍රශ්නය රෝමාංක 1 සිම්පල් A අකුර අයඩින් ද්‍රාවණයේ ආරම්භක වර්ණය කුමක්ද? අයඩින් ද්‍රාවණයේ ආරම්භක වර්ණය කහ දුඹුරු පැහැය. B මිනිත්තු 20 අවසානයේදී මිශ්‍රණයට අයඩින් එකතු කළ පසුව දක්නට ලැබෙන වර්ණය කුමක්ද? මිනිත්තු 20ක් ගත වෙන විට පිෂ්ඨය ජීර්ණ වී අවසන්. පාන් පිටිවල තියෙන පිෂ්ඨය මිනිත්තු 20ක් වන විට ජීර්ණ වී අවසන්. එවිට අයඩින් එකතු කළාට පසුව ලැබෙන වර්ණය වන්නේ පිෂ්ඨය නොමැති බැවින් අයඩින් වල මුල් වර්ණයම වන කහ දුඹුරු පාට නැවත ලැබෙනවා. මිනිත්තු දෙකෙන් දෙකට පරීක්ෂණය කරනවා කියලා මෙතන සඳහන් වෙනවා. ප්‍රශ්නය හොඳින් කියවන්න. මුල් මිනිත්තු කිහිපයේදී අයඩින් වල වර්ණ වෙනස දකින්න පුළුවන්. නමුත් මිනිත්තු 20ක් අවසන් වෙන විට පිෂ්ඨය ජීර්ණ වී අවසන්. මොකද මේ ඇමයිලේස් එන්සයිම එකතු කරලා තියෙන්නේ. පිෂ්ඨ ජීරක එන්සයිමයක් වන ඇමයිලේස්. ඇමයිලේස් මගින් පිෂ්ඨය ජීර්ණ වෙන නිසා මිනිත්තු 20ක් අවසන් වෙනකොට ඒ පාන් පිටිවල පිෂ්ඨය තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ. එම නිසා මිනිත්තු 20ක් අවසානයේ මිශ්‍රණයට අයඩින් එකතු කළ පසුව දක්නට ලැබෙන වර්ණය නැවතත් පිළිතුර ලියන්න වෙන්නේ. ඒ සඳහා කහ දුඹුරු වර්ණය. රෝමාංක 1 ඒ යටතේ B ලෙස ආපු ප්‍රශ්නෙට මම දැන් පිළිතුර ඉදිරිපත් කළේ. රෝමාංක 2 පාන් පිටිවල අඩංගු ප්‍රධාන පෝෂකය කුමක්ද? ප්‍රධාන පෝෂක. දැන් සමහර අයගේ මේ උත්තරය පිෂ්ඨය කියලා ලියවිලා ඇති. නමුත් පිෂ්ඨය ප්‍රධාන පෝෂකයක් නෙමෙයි. ප්‍රධාන පෝෂක 4ක් මේ පාඩමේ කතා කරනවා. ඒ යටතේ උත්තර දෙනවා නම් පිළිතුරු සපයනවා නම් පාන් පිටිවල අඩංගු ප්‍රධාන පෝෂකය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. පිෂ්ඨය ලියන්න බෑ. මොකද පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට් පෝෂක යටතේ වර්ගීකරණය කිරීමේදී ලැබෙන තවත් අතුරු පෝෂකයක් විදිහට සලකන්න පුළුවන්. ප්‍රධාන පෝෂකයයි විමසන්නේ. තුන්වෙනි එක පාන් පිටිවල අඩංගු ප්‍රධාන පෝෂකය සමග ඇමයිලේස් ක්‍රියා කිරීමෙන් පසුව අවසානයේ සෑදී ඇති ඵලය නම් කරන්න. ඇමයිලේස් කියන්නේ පිෂ්ඨ ජීරක එන්සයිමයක්. පාන් පිටිවල පිෂ්ඨය තියෙනවා. පාන් පිටිවල තියෙන පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමය ක්‍රියා කළ විට පිෂ්ඨය ජීර්ණය වෙනවා. පිෂ්ඨය ජීර්ණය වුණාම ලැබෙන අවසාන ඵලය වෙන්නේ මොකද්ද? මොනොසැකරයිඩයක් වන මෝල්ටෝස්. පිෂ්ඨ ජීර්ණයේ අවසාන ඵලය මෝල්ටෝස්. හතරවෙනි ප්‍රශ්නය එන්සයිම යන කුමක්දයි හඳුන්වන්න. එන්සයිම පිළිබඳව සඳහන් වෙනවා ප්‍රධාන පෝෂකයක් වන ප්‍රෝටීන යටතේ. එතකොට එන්සයිමයක් කියන්නේ ජීවි දේහ තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ජීවීන් තුලින්ම නිපදවන ප්‍රෝටීනමය සංයෝග. මේ පිළිබඳව ප්‍රෝටීන කියන මාතෘකාර්ථය ඔබට අධ්‍යයනය කිරීමෙන් අර්ථ දැක්වීම තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. ඒ අර්ථ දැක්වීමක් එන්සයිම අර්ථ දක්වන ආකාරය නැවත මතක් කරගන්න. එන්සයිම සෑදියද ජෛව අණු වර්ගය කුමක්ද? එන්සයිම සෑදෙන ජෛව අණු වර්ගය ප්‍රෝටීන. එන්සයිම අර්ථ දැක්වීමේදී අපි කිව්වා ප්‍රෝටීනමය උත්ප්‍රේරක කියලා. එන්සයිම සෑදෙන්නේ ප්‍රෝටීන වලින්. ඒතකොට ජෛව අණු වර්ගයේ විදිහට අපිට සඳහන් කරන්න වෙන්නේ ප්‍රෝටීන. රෝමාංක 6 කාම රුෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ලිපිඩ හා ද්‍රව ලෙස පවතින ලිපිඩ හඳුන්වන නම් වෙන වෙනම ලියන්න. ලිපිඩ ආකාර දෙකක් තියෙනවා. ඝන ලෙස සහ ද්‍රව ලෙස. තෙල් සහ මේදේ කියලා තමයි එම නම් දෙක අපිට
පිළිතුරු ලෙස දෙන්න පුළුවන්. ද්‍රවමය ලිපිඩවලට තෙල් කියනවා. ඝන තත්ත්වයේ ලිපිඩවලට මේද කියනවා. පොල් තෙල් වගේ දේවල් තියෙනවා. මාගරින් වගේ ලිපිඩ තත්ත්වයේ තියෙන. ඒකට ඝන ආකාරයෙන් තිබෙන මාගරින් වගේ දේවල් වලට අපි කියනවා මේදේ කියලා. ද්‍රව තත්ත්වයේ තියෙන ලිපිඩ වලට කියනවා තෙල් කියලා. පොල් තෙල්, තල තෙල් ආදී උදාහරණ. ඒ යටතේ ඊට පස්සේ අහන 6 වෙනි ප්‍රශ්නය අවසන්. දැන් 7 වෙනි ප්‍රශ්නය. නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙක කුමක්ද? නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙක කුමක්ද? RNA සහ DNA. එනම් ඩියොක්සිරයිබෝස් නියුක්ලික් ඇසිඩ්, අනිත් එක රයිබෝස් නියුක්ලික් ඇසිඩ්. ඒ තමයි නියුක්ලික් අම්ල නැත්නම් න්‍යෂ්ටික අම්ල ප්‍රධාන ආකාර දෙක. ඒ යටතේ අපිට B කොටසට මේ විදිහට එන්න පුළුවන්. B කොටස තවත් පරීක්ෂණයක් මුල් කරගෙන යහන්නේ සිසුවෙක් විද්‍යාගාරයේදී පරිප්පු කුඩු කර සාදාගත් ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාණයක් සහ වැඩි පරිමාණයක් මිශ්‍ර කොට එයට කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දමන ලදී. මේකත් 10 පළවෙනි පාඩමේ එන පරීක්ෂණයක්. නැවත බලමු. සිසුවෙක් විද්‍යාගාරයේදී පරිප්පු කුඩු කර සාදාගත් ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාණයක් මිශ්‍ර කොට පසුව එයට කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් මිශ්‍ර කරන ලදී. ඒ යටතේ අහන B අංක 1 රෝමාංක 1 ඊට පරීක්ෂාව හඳුන්වන නම කුමක්ද? මේ පරීක්ෂාවට අපි කියනවා බයියුරේට් පරීක්ෂාව. බයියුරේට් පරීක්ෂාව. එම පරීක්ෂාවෙන් හඳුනාගත්තේ කුමන පෝෂකයද? බයියුරේට් පරීක්ෂාව සිදු කරන්නේ අපි ප්‍රෝටීන කියන පෝෂකය හඳුනා ගන්න. එම පෝෂකයේ අඩංගු මූලද්‍රව්‍ය නම් කරන්න. එම පෝෂකය දැන් ප්‍රෝටීනනේ. ප්‍රෝටීන වල තියෙන මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඇතම් විට සල්ෆර්. ඒකමයි පොතේ සඳහන් වෙන්නේ ඇතම් විට සල්ෆර්. ඔක කෙටි ක්‍රමයක් විදිහට චොන් S, චොන් P ඒ වගේ අපි නම් වලින් හඳුන්වනවා. දැන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඇතම් විට සල්ෆර් තියෙනවා. මේ ප්‍රෝටීන වල තියෙන මූලද්‍රව්‍ය මම ප්‍රකාශ කළේ. ඉහත ක්‍රියාකාරකමේදී ලැබෙන නිරීක්ෂණය කුමක්ද? නිරීක්ෂණය කුමක්ද? නිල් දම් පැහැති වර්ණ වෙනසක් ඇති වෙනවා. ප්‍රෝටීන වලට පරිප්පු කියන්නේ ප්‍රෝටීනමය ආහාරයක් ලෙස සැලකන්නේ. පරිප්පු කුඩු කර සාදාගත් ද්‍රාවණයට කොපර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් සහ කොපර් සල්ෆේට් අඩු ප්‍රමාණයක් දමනවා කියලා තමයි පරීක්ෂණ විස්තර කරන්නේ. මේ දෙක එක්කලහම අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රෝටීන හඳුනා ගන්න යම් වර්ණ වෙනසක් දකින්න පුළුවන්. ද්‍රාවණයේ වර්ණය නිල් දම් පැහැයට. සමහරට රෝස දම් පැහැ කියලා පොතේ සඳහන් වෙනවා. රෝස දම් පැහැයට හෝ නිල් දම් පැහැයට හැරීම තුළින් අපිට පුළුවන් ප්‍රෝටීන තියෙන බව ස්ථිර කර දැනගන්න. ඊට ක්‍රියාකාරකමේදී ලැබෙන නිරීක්ෂණය තමයි එතකොට මම මේ කියන්නේ 4 වෙනි කොටස. ඊට ක්‍රියාකාරකමේදී ලැබෙන නිරීක්ෂණය තමයි මේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් එක් කිරීමේදී ලැබෙන නිරීක්ෂණය මේ අහන්නේ. නිරීක්ෂණය රෝස දම් පාට හෝ නිල් දම් පාට වූ වර්ණ වෙනසක් මේ ද්‍රාවණයේ දකින්න පුළුවන් පරිප්පු වලට එක්කලහම. පස්වෙනි එක ශාකවල නොමැති සීනි වර්ගය කුමක්ද? ශාකවල නොමැති සත්ත්ව දේහවල පමණක් තියෙන සීනි වර්ගයක් තියෙනවා. ඒ මොකද්ද? ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන සීනි වර්ගය. පැණි රසින් වැඩිම සීනි වර්ගය කුමක්ද? පැණි රසින් වැඩිම වෙන්නේ ෆ්‍රුක්ටෝස්. පළතුරු වල මී පැණි වල එහෙම තියෙනවා කියලා පොතේ සඳහන් වෙන්නේ ෆ්‍රුක්ටෝස්. පැණි රසින් වැඩිමයි. පැණි රසක් නොමැති සීනි වර්ගය. පැණි රසක් නොමැති සීනි වර්ගය ලෙස නැවත ලියන්න වෙන්නේ අපිට ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන්නේ පැණි රසෙන් ඉතාමත්ම අඩු සීනි වර්ගයක්. මොකද සරල සීනි ලෙස අපි ඔය හඳුන්වන්නේ ග්ලූකෝස්, ඊළඟට ගැලැක්ටෝස්, ඊළඟට ෆ්‍රුක්ටෝස්. මේ තුන් දෙනා හඳුන්වලා තියෙනවා මොනොසැකරයිඩ් එහෙම නැත්නම් සරල සීනි කියලා. ඒ සරල සීනි ආශ්‍රිතව තමයි 5, 6, 7 ක්‍රමාංක B කොටසේ රෝමාංක 5, 6, 7 අහන්නේ. එම සරල සීනි ආශ්‍රිතව. ශාකවල නොමැති සීනි වර්ගය කුමක්ද? පැණි රසින් වැඩිම සීනි වර්ගය කුමක්ද? පැණි රසක් නොමැති සීනි වර්ගය කුමක්ද? මේවට මම උත්තර ලබා දුන්නා. මේ වෙනකොට මම කතා කරන්න බලාපොරොත්තු වුණු ප්‍රශ්නය අවසන් වෙනවා. ඔබට යම් දැනුමක් මේ ආශ්‍රයෙන් ලබා ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.